තෙරුවන් සරණයි. අද දවසේදී විශ්ව මාතාවගේ බල ශක්තිය ඔබගේ ජීවිතවලට ළඟා කර ගැනීමට විශේෂ වශයෙන්ම ඔබ විශ්ව මාතාව සිහිපත් කරලා විශ්ව මාතාවගේ ස්වરૂපය හිතේ ධාරණය කරගෙන රෝස මල් 3කට වැඩි ප්‍රමාණයක් රෝස මල් රතු පාට රෝස මල් 3කට වැඩි ප්‍රමාණය කොච්චරක් වුණත් ගැටලුවක් නැහැ. 3කට වැඩි ප්‍රමාණයක් ඔබ අරගෙන සුදු පාට පීරිසියකට එහෙම නැත්නම් රත්තරන් පාට පීරිසියකට සුදු පාට හෝ රත්තරන් පාට පීරිසියකට ඒ සුදු මල් වට්ටියකට හරි මේ මල් ටික තැම්පත් කරලා විශ්ව මාතාව ගරු කරන්නේ රාවණා රජුරවන්ටත් ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඊශ්වර දෙවියන්ටත් පමණයි. ලෞතර බුදුහාමුදුරුවන්ටත් මහා රාවණා රජතුමාටත් එවැගේම ඊශ්වර දෙවියන්ටත් තමයි විශ්ව මාතාව ගරු කරන්නේ. විශ්ව මාතාව කියලා කියන්නේ මේ ලෝකයේම ඉන්න බලගතුම කාන්තාව. බලගතුම ශක්තිය. ඕනෑම බලවේගයකට ඕනෑම ගැටලුවකට පිළිතුරු සපයන්න පුළුවන් සර්ව සාධාරණ මාතාවක්. ආදරණීය මාතාවක්. කරුණාවන්ත මාතාවක්. සෙනෙහසෙන් පිරුණු මාතාවක්. මේ මාතාවගේ මේ මෑණියන්ගේ පිහිට පිළිසරණ ලබන්න පුළුවන් ඔබ ශිව බැතිමතෙක් නම් එමෙතන ඔබ රාවණා බැතිමතෙක් නම් ඒ සියල්ලටම පළමුව ඔබ තෙරුවන් සරණ ගිය සිල් රකින්න පුද්ගලයෙක් නම් මේ සියලුම ශක්තියින් ඔබ වෙත නතු කර ගන්න පුළුවන්. ධනය, බලය, කීර්තිය, ආදරය, කරුණාව, සෙනෙහස, සෞභාග්‍ය, හදිසි ධනලාභ, අවහ විවාහ සම්පත්, දරු සම්පත් මේ වගේ සර්ව සම්පූර්ණ සෞභාග්‍යමත් ජීවිතයක් ඔබට ළඟා කර ගැනීමේ හැකියාව විශ්ව මාතාවගෙන් ලැබෙනවා. මේ විශ්ව මාතාවගේ ශක්තිය ඔබ ලබා ගන්න අද දවසේදී සඳහන් කරලා තියෙන નિયમિત වේලාවට අද දවසේදී ඔබ රෝස මල් රැගෙන ඒ වගේම සුවඳ වර්ගයක් ඔබ ගාව සුවඳ විලවුන් තියෙනවා නම් සුවඳ විලවුන් එහෙම නැත්නම් රෝස තෙල්, පිච්ච තෙල් වගේ තෙල් වර්ගයක් මේ සුවඳවත් මේ පැන් ටිකක් සකස් කරලා එහෙම නැත්නම් මේ සුවඳ ටිකක් රෝස මල් වලට බිඳුවක් දෙකක් කලවම් කරලා අතට අරගෙන රෝස මල් ටික ඔබ බුදුන් වඳින තැන ඔබ දෙවියන් වඳින තැන පුදසුණක් තියෙනවා නම් ඒ පුදසුණ ගාවට ගිහිල්ලා දේවාලයක්, බුදුගයක්, විහාර මන්දිරයක්, පූජනීය ස්ථානයක් කොයි හැමෝ තැනක හෝ වේවා විශ්ව මාතාවගේ ශක්තිය මාහට ලැබේවා. විශ්ව මාතාවගේ ශක්තිය මාගේ මේ නිවසට ලැබේවා.